අදට ලැබෙන්නේ සහ දැන් ඔබ ආසේ වැඩ සිටින්නේ තිරුගුරු ලෝතර බුදුරජාණන් වහන්සේ සිම්ම දේශනා කරන ලද උතුම්ම ධර්ම අතර එක් ධර්ම පරයයක් රතවිනීක සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ කියන කොටසට අයත් බුදුහන්සේගේ අන්තර්ගත වෙලා තියෙන්නේ තව සූත්‍ර කීපයක තියෙනවා කොටින්ම කිව්වොත් වෙන විදිහකට කියනවා සරලවම තේරෙන භාෂාවෙන් හොඳට මතක තියාගන්න මේ වචනේ ඔය අතේ tempatව තියෙන්නේ සහ ඔබේ අතට දැන් මේ මොහොතේ මේ පෙරවරු වල වෙන්නේ අමූර්තේ 84000ක් ධර්ම කන්දේ මේ ඔය පොත් වහන්සේ විතරක් ඉතිරි වෙලා අනිත් දේවල් තමන්ගේ ජීවිතේට නොලැබුණා ඔය පොත් වහන්සේ තුලින්ම පුළුවන් ඔබට රහතන් වහන්සේ නමක් වෙන්න රහත් දෙවියන් වහන්සේ නමක් වෙන්න. අපි දන්න වනාන්තරයේ ස්වාමීන් වහන්සේලා අතර එක සංගමයක් වගේ දෙයක් කතා කරලා තියෙනවා. සංස්කෘති ඉගෙන ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. කර්ම දෝෂයක්. ඉගෙන ගන්න බැහැ. දී කාලේ ඉගෙන ගන්නත් නෑ ගොඩක්. ඉතින් අනිත් ඉගෙනගත්තු ස්වාමීන් වහන්සේලා අතර ඉන්නකොට උන්වහන්සේ තනියම තමන්ගෙන් විතර මානසිකව පසුබෑමකට ලක් වුණා ඒ කාලේ. මේ අවුරුදු 15කට 20කට ආසන්න කාලයක කතාවක්. ස්වාමීන් වහන්සේ එකම ධර්මයක් ගුරු ස්වාමීන් වහන්සේ ඉගෙනගෙන එකම සූත්‍ර දේශනාවක් ඉගෙනගෙන ඒ දේශනාවම නැවත කියවමින් අසවමින් නුවණින් විමසිමින් කාලය ගත කරන්න පුරුදු වුණා. ගොඩාක් ධර්ම ඉගෙන ගන්නට අදහස් නිසා. වචනේම නොකියුවට උනා ඇසුරු කරපු අනිත් ස්වාමීන් වහන්සේලා ළඟින් හිටපු ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න කියලා. ඒ වගේ 84000ක්ම ධර්මයේ ඔබට අහලා ඉගෙනගෙන දරාගෙන ප්‍රගුණ කරගන්නට අපොහොසත් වුණා. ඔය පුරුදු කරන් ඉන්න, පපුවට තද කරන් ඉන්න, දෑත මත ගෞරවයෙන් ඔසවාගෙන ඉන්න. දැන් මේ මොහොතේ සජීවීව තමන්ගේ දෑත මතට ලැබෙන්නේ තියෙන. මේ පොත් වහන්සේ පමණක්ම පරිහරණය කළා. නැවත කියුවත්, නැවත නුවණින් විමසුවත් අපට අවශ්‍ය කාරණා සම්පූර්ණ කරගන්න පුළුවන්කම මේ පොත් වහන්සේ ඇතුලේ තියෙනවා. ලොකු කතාවක් ওই විනාඩියෙන් කිව්වේ. කැටමැදුවේ අපි කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ යම් කාලයක් ඉස්සෙම ওই පොත් වහන්සේ වෙනුවෙන් අසීමිත කැපකිරීම කළා. ඔබට ඒක පෙනුනේ නැහැ. දන්නේ නැහැ. දුවල් තේරෙන්නේ නැහැ. මෙතනින් මහා මගට ගිහින් පාරේ පස්සේ ගම්පලට නාල පිළිරි ගිහිල්ලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා දේවල් හොයලා නොයේ දිනා උදව්පකාරී වෙන තනියම මට කිසිම බරක් නැතුව ස්වාමීන් වහන්සේ සියල්ලම සම්පාදනය කරලා ධර්මයකට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීලා මුතුපොඩ යටින් වඩම්මවලා මේ බන්දේක මත්තාපත් කරගෙන වඩා ඉදවාගෙන උපරිම වටිනාකමක් දීලා මේ පොත් වහන්සේ නිර්මාණය කළේ. අපේ ඇත්ත වෙනුවෙන් ලබා දුන්නා. කලින් සඳහන් කළා වගේ ඒ සඳහා ලෝක කැපවීමක් සිද්ධ වුණා. අපේ පැත්තෙන් මේ කැපවීම අපි කොපමණ සිදු කරත් පින්වත්නි මේ පොත මේ ග්‍රන්ථය මේක මේ විදිහට පොතක් බවට පත් වෙන්නේ නැහැ. තව බොහෝ දිනකේ බැදිහත් වීමක් තිබුණේ නැත්තම්. දැන් අපේ දැනුම අපේ අවබෝධය අපිට කාරණා වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණට අපිට දායකත්වයේ දරන්න පුළුවන් කමක් නැනේ. එතකොට මේක පොතක් බවට පත් වෙන්නේ ඒ පින්වන්ත පිරිසගේ ඒ දායකත්වය තුළ. මේ කාරණාව මට මේ අදහස තිබුණට මේ කාරණාව මං හිතෙන් කල්පනා කරලා මම මේ කාරණාව ඉස්සෙල්ලාම සඳහන් කරේ අපේ පින්වත් මේදීන් වහන්සේට. ධම්මිසරා ලෝකා පින්වත් මේදීන් වහන්සේට
මේ වගේ අදහසක් තියෙනවා මට මෙහෙම ග්‍රන්ථයක් හරි ගස්සන්න ඕනකම තියෙනවා. සාමීනී ඒක සාදු සාදු සාමීනී ඔබ වහන්සේ සිදු කරන්න ඒ සඳහා මම දායකත්ව වෙනවා. ඒ සඳහා මම දායකත්වයේ දරනවා. ඒ තමයි ආරම්භය. එතනින් අපිට ලැබුණු ශක්තිය දැන් අපිට කොයිතරම් අවබෝධයක් දැනුමක් තිබුණත් මේකේ වැඩක් කරන්න අපිට සිතක් පහළ වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න වැඩි. අපි මේ වැඩ පිළිවෙල කරන්නත් ඕනේ එහෙම නොතින් මේ වල දායකත්වයේ දරන්නේ කවුද? මිනිස්සුන්ට අපිට ඒක පුරුදු නෑ කියලා. අපි මේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මේ මුදල් සම්බන්ධයෙන් අපිට ඒ කතා කරන්නවත් අපිට සිත් පහළ වෙන්නේ නැහැ. ඒක අපිට පීඩනයක් වගේ දැනෙන. ඒක අපිට අපහසුතාවයක්. එතකොට අපි කල්පනා කරනවා අපි මේක කොහොමද කරන්නේ? එතකොට ඒ ගැනත් අපි කල්පනා කරේ අපිට පීඩනයක්. කල්පනා කරන්නවත් කැමති නැති මාතෘකාවක් පිළිබඳව ඒකට මැදිහත් වෙලා කටයුතු කරන්න වෙනවා කියන්නේ අතිශය අපහසුයි. එතකොට මේ කාරණේ කියපු ගමන් මම මෙහෙණි මහා ඉදිරිපත් වෙලා කිව්වේ කිසි දෙයකට බය නැපා ස්වාමීන් වහන්සේ වැඩේ පටන් ගන්න. ඒ වෙනුවෙන් මම දායකත්වයේ දරන්න. ඒ ධම්මිස්සරා ලෝකා මෙහෙණි සහෝදර මෙහෙණි වහන්සේ ඒ වගේම අනිකුත් අපේ සහෝදරිය චමිලා සුදුසිංහ සහෝදරියන් දෙදෙනාගේ මූලික මැදිහත් වීම ඒ වගේම තමයි ඒ බරපැන එහෙම දරද්දී මේ පිළිබඳව තවත් දැනගන්න ලැබුණු පින්වත් මෑණියන් කෙනෙක් ඉන්නවා. ඒ මෑණියනුත් අතිශය ධර්මකාමී ධර්මයේ තුලින් තමගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරන නිවනම අරමුණු කරමින් වැඩ පිළිවෙල උත්සාහ කරන අපිට කතා කරනකොට පවා තේරෙනවා මොන වගේ චිත්ත ධාරාවද තියෙන්නේ මොන වගේ සිතුවිලිද තියෙන්නේ. එතකොට ඒ නිවන් දැකීමේ අරමුණ ඕනකම තියෙනවා. එතකොට මේ කාරණාව අපි ඒ මෑණියන්ට ඉදිරිපත් කරපු ගමන් අතිශය ඕනකමින් ඒ කියපු වචන මට මතකත් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. ඇයි ස්වාමීනි බල ඉන්නේ වගේ අදහසක් ඉදිරිපත් කරේ. සාදු මම මේක කරනවා. මම මේකට දායකත්වයේ දරනවා කියලා ඒ මේ වෙනුවෙන් දායකත්වයේ දරමින් පින්වත්නි ඒ වැඩ පිළිවෙල සිද්ධ කරා. එතකොට මේ පින්වන්ත පිරිසගේ දායකත්වයේ තුලින් තමයි මේ වගේ ග්‍රන්ථයක් මේ වගේ වැඩ පිළිවෙලක් ඔය ඇත්තන්ගේ සුරතේ දැම්මේ තියෙන්නේ. එයාගේ මැදිහත් වීම තුලින් තමයි මේ වගේ ශක්තිමත් භාවයකින් ඊටාම වටිනා කියන හැම පැත්තකින්ම වටිනාකමක් තියෙන බැලුමට පවා අතිශය කැමැත්තෙන් ප්‍රීතියක් උපදවන පොත්ග්‍රන්ථයක් වගේම බාහිරින් කෙනෙකුට සතුටක් උපදවනවා වගේම අභ්‍යන්තරයේ කොහොමද තියෙන්නේ ගැන කතා කරලා ඉවර කරන්න බැරි ධර්ම ගංගාව නිවන් මඟ මේ තියෙන්නේ. එතකොට ඒ ගැන කතා කරන්නම දෙයක් නිතරම. එතකොට ඒ කරුණු දෙකම අන්තර්ගත කරගෙන මේ වගේ වටිනා කියන වැඩ පිළිවෙලක් අපිට සිද්ධ කරලා ඔයත්න්ට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒක පින්වත්නි අපි කොච්චර වේසලා වැඩ කරත් කොච්චර කැපිලා වැඩ කරත් ඒ වගේ දෙයක් ඔයත්න්ට ලැබෙන්නත් ඔයත්මුත් පින් කරලා තියෙනවා. මේක ඔයත්න්ගේ පෙර සසරවල කුසල විපාකයක් විදිහට මම දකින්නේ. නැත්තම් මෙහෙම දෙයක් එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙම දෙයක් ලබා දෙන්න තව විස්තර කරලා කරන්න ඕන මේකයි කියලා ඔළුවට ලබා දෙන්න. ඒ කියන්නේ මේ දැනුම ඔයත්තට ලබා ගන්න ඔයත්තු කරපු පිනක් විදිහටමයි අපි ඒකත් දකින්නේ. මම මග තමාගේ ජීවිතය තුළින් විවර කර ගන්නට උත්සාහයක යෙදෙන මේ සියලුම දෙනාටත් අපි පින් අනුමෝදන් කරනවා. මේ ඇති කරගත්තා වූ අති අග්‍ර ගන්න කුසල් සම්භාරය බොහොම කැමැත්තෙන් බොහොම මෛත්‍රියෙන් අනුමෝදන් කරනවා. මේ සියලු දෙනාටත් මේ සියලු කුසලය තම තමාගේ ජීවිතවල තුල පවතිනා වූ සියලු කරදර බාධක දුරු වීම පිණිසම හේතු උපනිශ්‍රය වේවා. යම් කිසි ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් ඇතනම් ඒ සම තුනුරුවන්ගේ අනන්ත සූවිසුගුණ බලයෙන් දුරු වේවා. සිතක් සහනයක් සතුටක් සනසීමක්ම ලැබේවා. අවසානයේ මේ හැම දිනම බලාපොරොත්තු වෙන නිතර දුක් පැතිර පවතිනා වූ සතර පායෝත්පත්තියට නොපැමිණ සැපෙන් උතුම් ප්‍රගතුම් නැත්තා වූ බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා නිවී සැනසී වදාළා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැත්තා වූ සදාතනික සැපැත්තා වූ අමා මහ නිවනින්ම සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනාව වේවා